ආයිබෝන් ඔයගොල්ලෝ හැමෝටම අද වීඩියෝ එක පටන් ගන්නකොටම මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයගොල්ලන්ට ජීවිතේ කවදා හරි දවසක හිතලා තියෙනවද ඔයගොල්ලෝ කාට හරි ගරු කරනවා, ආදරය කරනවා, ඒ කෙනා වුණාට වඩා විශ්වාස කරනවා, ඒ කෙනා වෙනුවෙන් කොන්දේසි විරහිතව ඕනි දෙයක් කරනවා. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් විදියට ආපස්සට පෙරලා ඔයාට ලැබිලා තියෙන්නේ හිත රිදීම විතරයි, කලකිරීමක් විතරයි, පසුතැවීමක් විතරයි. අර එහෙම මොන හරි දෙයක් ඔයගලන්ට හිතලා තියනවාද? එහෙම නැත්නම් මෙයා මාව පාවිච්චි කරනවා, මෙයා මාව එයාගේ අවශ්‍යතාවයන් වලට යොදා ගන්නවා. එහෙම හිතලා තියනවාද? සමහර විට හිතලා ඇති. මොකද මේ සමාජයේ හරිම විෂමයි, විපරිතයි. ඉතින් අපි හිතුවට හැමෝම අවංකයි, හැමෝම අපි වගේ හිතනවා කියලා එහෙම නැහැ. මේ සමාජය හරි වෙනස්. එක විවිධ තරාතිරම්වල, විවිධ මානසික මට්ටම්වල විවිධාකාර මිනිසුත් එක්ක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට මිනිස්සු විදිහට පුහුදුන් පෘථග්ජන මිනිස්සු විදිහට අපි බැඳී පාත් ගන්නවානේ. සමහරට තමන්ගේ පාර්ට්නර්, ගර්ල්ෆ්‍රෙන්ඩ් or බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, නැත්නම් හස්බන්ඩ් or වයිෆ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුරුවරයෙක් එක්ක වෙන්න පුළුවන්, නැත්නම් තමන්ගේ ස්ටුඩන්ට් කෙනෙක් එක්ක, ශිෂ්‍යයෙක් එක්ක, ශිෂ්‍යාවක් එක්ක වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් යාළුවොත් එක්ක, කැම්පස් එකේ යත් එක්ක, ඉස්කෝලේ යත් එක්ක, යුනිවර්සිටි එකේ යත් එක්ක, ඔෆිස් එකේ ස්ටාෆ් එකේ බොස් වෙන්න පුළුවන්, මේ ඕනෙම කෙනෙක් එක්ක. එහෙම නැත්නම් තමන්ගේම පවුලේ අයත් එක්ක උනත් අපි විවිධාකාර බැඳීම් ජීවිත කාලය ඇතුළතදී හදා ගන්නවා. එතකොට සමහර මිනිස්සුන්ට අපි බැඳෙනවා. හරිම අව්‍යාජව අපි ඒක බැඳෙන්න කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි ගරු කරනවා, අයට ආදරය කරනවා. අපි හිතනවා ඒගොල්ලෝ තමයි අපේට ජීවිතේ හම්බෙච්ච හොඳම මනුස්සයා, හොඳම පුද්ගලයා. ඉතින් මට ඕනේ, මට ඒව නැති කරගන්න බෑ, නිසා මම යා වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා කියලා හිතනවා. එහෙම හිතන තැනට මිනිස්සු ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි මෙතනදී අපේ හදවතට විතරක් ඉඩ දීලා මදි. අපි අනිවාර්යෙන් අපේ මොළේ පාවිච්චි කරන්නම වෙනවා. සමහර මිනිස්සු පාවිච්චි කරනවා, පුද්ගලයන්ව පාවිච්චි කරන ක්‍රම තියෙනවා. කෙනෙක් එක අවශ්‍යතාවනෝ ඒක වෙනස් වෙනවා. සමහර සල්ලි වලට ඔය අමාරුවෙන් උපය ගන්න සල්ලි නිසා ඔයාට ළඟ වෙන මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට ඔයා අමාරුවෙන් හදාගත්ත ගෙවල් දොරවල් නිසා, දේපල නිසා ඔයාට ළඟ වෙන මිනිස්සු ඉන්නවා. සමහරක් වෙලාවට තමන්ගේ తాවකාලික ආශාදය වෙනුවෙන් ලිංගිකව එකතු වෙන්න, සෙක්ෂුවලි එකතු වෙන්න ඔයාට ළඟ වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් සමහරු ඉන්නවා, මේක තමයි භයානකම දේ, ඉමෝෂනලි ආව ඇබියුස් කරන කට්ටිය, ඉමෝෂනලි ආව බ්ලැක්මේල් කරන කට්ටිය. ඒගොල්ලෝ හැංගීම් එක්ක සෙල්ලම් කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය අවස්ථාවන් වලට ඔයගොල්ලන් නම් කරගන්න එපා වුණාම සෙල්ලම් බඩුවක් වගේ විසි කරනවා. එහෙම. ඉතින් ඔය විවිධාකාරයෙන් සමහරු ඔයගේ කාලය හොර ගන්නවා, ශ්‍රමය හොර ගන්නවා. ඔය විවිධාකාරයෙන් ඔයාව යූස් කරන්න පුළුවන්, යූස් වෙන්න පුළුවන්. මනුස්සයෙක් යූස් වෙන්න පුළුවන් සමාජයක් මේක. හැබැයි අපි මෙතනදී බුද්ධිමත් වුණොත් අපිට ජීවිතේ ඒ මිනිස්සුන්ගෙන් ගැලවිලා අසාර්ථකව අපේ ගමන යන්න පුළුවන්. ඉතින් අර කතාවක් තියෙන ගුණා හැරෙන්නේ මොකටද? පොල් පැලේ කන්න කියලා. අපිට ඒක ඉවෙන් වගේ එක දැනෙන්න ඕනේ. සෙන්ස් එක අපිට තියෙන්න ඕනේ. මනුස්සයා කියන්නේ මනසෙන් උසස් සත්වයෙක්නේ. එතකොට මේ ප්‍රඥාව කියන එක මනුස්සයට තියෙනවා. හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තර්කානුකූලව දේවල් අපිට ගලප ගන්න පුළුවන්, විග්‍රහ කර ගන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕනේ ඇයි මේ කෙනා මෙහෙම ඉන්නේ? ඇයි මේ වෙලාවකට විතරක් එයාට මම ඕනේ වෙන්නේ? ඇයි මෙච්චර මට ලඟ වෙන්නේ? ඇයි මට මේ වගේ යෝජනා කරන්නේ? ඇයි මගේ මේ දේවල් ඉල්ලන්නේ? මොකක්ද තියෙන එතන පදනම? මම කවුද එයාගේ? එතකොට දිගින් දිගට මේ දේවල් වෙනවද? ඒ කියන්නේ දිගටම මාව එයාගේ අතකොළුවෙක් වෙලා තියෙනවද? දිගටම මම එයාගේ රෝකඩයක් වෙලා ඉන්නවද? එහෙම හිතන්න තමන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් මෙතනදී සමහර මිනිස්සු හරි විශේෂයෙන්ම තරුණ ළමයි, අවුරුදු 18, 19, 20 මේ තරුණ කට්ටියට හරි අත්දැකීම් අඩුයි, සමාජයක දැනුම අඩුයි, පරිණත බව අඩුයි. ඉතින් ඒගොල්ලෝ ටක් ගාලා හොයනවා. මොකද දන්නේ මොකද්ද මේ එන්නේ කියලා. සමහරක් විට මම මේ කියන කෙනා ඔයාලගේ පවුලේම කෙනෙක් වෙන්නත් පුළුවන්, නෑ කෙනෙක් වෙන්නත් පුළුවන්. ළඟම යාළුවා, ළඟම කෙනෙක් තමයි ගොඩක් වෙලාවට අපිව යූස් කරන්නේ. මොකද දුරින් ඉන්න අයට අපිව යූස් කරන්න බෑනේ. ඉතින් එතනදී අපි ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ.
අපිට හැම දෙයකටම වැඩි වටින්නේ. ඔයාට හැම දෙයකටම වැඩි වටින්නේ ඔයාගේ මානසික නිදහසයි ශාරීරික සෞඛ්‍යයයි. එතකොට මේ මානසික නිදහසට බලපෑමක් කරන කිසිම කෙනෙකුට කිසිම දෙයකට ලං වෙන්න ඉඩ තියන්න එපා. අපේ මනස ලෙඩ වෙනවා කියන්නේ අපේ ශරීරයත් එහා සමගාමීවම ලෙඩ වෙනවා. ඉතින් ඔයාගේ මානසික නිදහසටයි ශාරීරික සෞඛ්‍යයටයි බලපෑමක් කරන්න බාහිර කිසිම කෙනෙකුට ඉඩ තියන්න එපා. දේවල් අයිති ඔයාටම විතරයි. මම කලින් වීඩියෝ එකක්ත් මගේ channel එකේ කරා අපේ අර අඟුලිමාල හඳුරන්ගේ කතාව ඔයගොල්ලෝ අහලා ඇති. එතකොට අහිංසක කියන චරිතය ගැන තමයි කියන්නේ අහිංසක ගිහි කාලේ. එතකොට මෙයාගේ ගුරුවරයා තමයි යාගෙන් මේ හයිතු විදිහට ප්‍රයෝජනය ගන්න. කියන්නේ ගුරුවරයාගේ කපටි කුමන්ත්‍රණයක් මේ ඇඟිලි මාලයක් හදාගෙන එන්න කියන එක. අහිංසක කියන්නේ හරීම ගුරු ගෞරවය පෙරදරි කරගත්ත ගුරු භක්තිය තිබුණ කෙනෙක්. ඉතින් යාට තේරුන්නේ නැහැ ඒ වෙලාවේ ආන්ද වෙලා හිටියේ. යාට තේරුනේ නැහැ මේ ගුරුවරයා මේ තමන්ව අල්ලලා මේ තමන්ව අමාරුයි දාන්න මේ වැඩේ කරන්න කියලා. ගුරු ගෞරවයෙන් නිසාම දෙපාරක් හිතන්නේ නැතුව එයා ඒ දේ කරන්න පෙළඹෙනවා. අන්න එතනදී ආන්ද වෙලා ඉන්නේ නේ. එතනදී ගුරු ගෞරවය නිසා වෙන්න පුළුවන් වෙන දෙයක් නිසා ඒ අන්ද වෙනවා. මොකද මෙහෙම අන්ද වෙන්න හොඳ නැහැ. කිසිම කෙනෙකුට තමන් අරගෙන කිසිම කෙනෙකුට අන්ද වෙන්න එපා. මේ කෙනා මට කවදාවත් මෙහෙම නොකරයි කියලා හිතන්න එපා. මිනිස්සු එහෙම කරනවා. මේ කෙනා නම් කවදාවත් මගේ විශ්වාසය කඩ කරන්නේ නැහැ, මට වරදක් කරන්නේ නැහැ කියලා හිතන්නම එපා. මිනිස්සු වැරදි කරනවා, විශ්වාසය කඩ කරනවා. ඉතින් අර කිසිම කෙනෙකුට අපි කියන්නේ අදිමාත්‍රාව භයානකයි කියලා. ඕනෑම දෙයක අදිමාත්‍රාව භයානකයි, ඕවර්ඩෝස් එක භයානකයි. ඕනෑම දෙයක් ඕනට වැඩි ඕනෙම නැහැ. නිසා ඕනෑම කෙනෙකුට ඕනට වැඩි වගේ ජීවිතේ ලඟ වෙන දෙන්න එපා. අපි මිනිස්සු වශයෙන් අපිට උදව් කරන්න වෙනවා. උදව් කරන්න ඕනේ අපි එකිනෙකාට පරිත්‍යාග කිරීම කරන්න වෙනවා, කැප කිරීම කරන්න වෙන අවස්ථා එනවා. එතකොට ආදරය කරන්න ඕනේ, බැඳීම් හදා ගන්න ඕනේ, බැඳීම් පවත්වා ගන්න ඕනේ. ඒ හැම දෙයක්ම කරන්න ලිමිට්ස් ඇතුලේ. ඔයගේ ලිමිට්ස් මේන්ටේන් කරන්න හැම වෙලාවෙම. තමන්ගේ සීමාවන් අඳුර ගන්න. මේ අතේ දොරින් අපි මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ. ඕනට වැඩි නම් ළඟට ගන්න එපා. කිසිම කෙනෙක් එහෙම වුණත් ඔයාට දවසක ඔයාවත් නැති වෙනවා. ඒක නතර කරන්න කාටවත් බෑ. ඔයාට ඔයාවත් නැති වෙන එක නතර කරන්න කිසිම කෙනෙක් නැහැ. එතකොට ඔයා තනි වෙන දවසක් එනවා අනිවාර්යයෙන්ම. අපරාධ මෙච්චර කැප කරේ, අපරාධ මෙච්චර උදව් කරේ, අපරාධ මෙයා වෙන මෙච්චර කාලයක් නම් කරේ කියලා ඔයාට හිතන දවසක් එනවා. ඉතින් ඒ නිසා ඕනකට වැඩි කිසිම කෙනෙකුට කරන්න යන්න එපා. හැමදේම කරන්න මම කියන්නේ වගේ තමන්ගේ ලිමිට්ස් ඇතුලේ ඉඳගෙන. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි අපේ වැඩේට ඉස්සර අපිට ඉගෙනුවා මේ නෑ බෑ කියන වචන පාවිච්චි කරන්න එපා කියලා. අපි පොඩි කාලේ ඉඳලා අපිට එහෙම ඉගෙනුවා. හැබැයි මම ඔයාලට කියනවා ඒක හරිම වැරදි. අපි නෑ බෑ කියන වචනේ මම ඒක කැමති නෑ. මට ඒක කරන්න බෑ. මට ඒක කරන්න කොහෙමත්ම බෑ. මට ඒක දෙන්න බෑ කියන දේවල් අපි කියන්න ඕනේ. ඒ නෑ බෑ කියන වචන වලට අපි නොහිතවට පුදුමාකාර බලයක් තියෙනවා. පුදුමාකාර පව එකක් තියෙනවා. ඉතින් අපි ඒ බලයේ තියෙන වචන අපි පාවිච්චි කරන්න ඕනේ. හැම එකටම අපි නෑ අපි ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැම එකටම අපි එකඟ වෙන්න ඕනේ කියලා එකක් නෑ. Tamanට අයිතියක් තියෙනවා. Taman අකමැති දෙයකට Taman අනාරක්ෂිතයි කියලා හිතනවා නම් එතනදී Tamanට කරදරයක් වෙයි කියලා හිතනවා නම් Tamanට දෙගිඩියාවක් තියෙනවා නම් නෑ බෑ කියන වචන පාවිච්චි කරන්න එක ඔයාගේ අයිතිය. ඒ අයිතිය නැති කරන්න කිසිම කෙනෙකුට දෙන්න එපා. තමන් තමයි තමන්ට නම්බර් 1 වෙන්න ඕනේ. මෛත්‍රී භාවනාව නැත් හිතර බලන්නකො. මෛත්‍රී භාවනාව මුලින්ම වඩන්නේ තමන්ටනේ. තමන්ට සෙත්පතල තමන්ට ආශිර්වාද කරලා තමයි අනිත් අයට. තමන් තමයි නම්බර් 1. තමන්ව රැකගෙන ඉන්න ඕන. අනිත් අයට කරන්න හරි අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්න හරි තමන් හොඳින් ඉඳලා තමන් හොඳින් ඉන්න ඕනේ. හොඳ සෞඛ්‍යයෙන් ඉන්න ඕනේ. හොඳ මානසික නිදහසක් තියෙන කෙනෙක් වෙලා ඉන්න ඕනේ. ඉතින් තමන්ට ආදරය කරොත් විතරයි තමන්ට පුළුවන් වෙන්නේ මේ ලෝකෙටම ආදරය කරන්න. ඒ නිසා මේ ලෝකෙන් වැඩියෙන්ම ඔයාට වටින්න ඕනේ ඔයා වෙන කවුරුත්ම නෙමෙයි. ඒ නිසා ලිමිට්ස් ඇතුලේ තියාගෙන ඕනම දෙයක් වුණාට වැඩි ළඟට ගන්නත් මිනිස් ආශ්‍රය කරන්න, යුතුයකම් පිටු කරන්න, පැදින් පවත්වාගෙන යන්න. එහෙම වුණත් ඔයාට සාර්ථකව මේ ගමන අවසන් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඔයාගේ ජීවිතේට ගත්තා කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා all දාලා තියාගන්න. තාත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ළඟදීම හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ සත්‍යයක් කියලා ප්‍රාර්ථනා කරනවා.